ආයිබෝවන් ඔබට සුවිශේෂී වූ විස්තර කියමින් මම නිතරම ඔබ හමුවේ. මම මීට ප්‍රථම කිව්වා ඊළඟට තිබෙන්නේ පළාත් සභා මැතිවරණය. මේ පළාත් සභා මැතිවරණය සහ ඒ ජයග්‍රහණ කරන මහමැතිවරු පිළිබඳවත් ඔබට විස්තර කරන බව මම ප්‍රකාශ කරා. ඒක ඒ විදිහටම මම ප්‍රකාශ කරන්න සූදානම්. ඔබට මතකද 2013 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අවසාන පළාත් සභාව පැවතුණා. 2013 මේ සැප්තැම්බර් මාසේ පැවැත්වෙන පළාත් සභාවේදී සෑම පළාතකම බිහි වෙන මහමැතිවරයා පිළිබඳව ඒ මහමැතිවරයා ලබා ගන්න ඡන්ද සංඛ්‍යාව පිළිබඳවත් මම දිගටම විස්තර කරා. එදා දෙව්සඳ පුවත්පතේ පළ කරා. ඇත්තෝ ඒ පුවත්පත වැඩියෙන් අරගෙන තමන්ගේ ප්‍රදේශයේ බෙදා හැරියා. ඒක ඔබට මතකයි. දැන් එහෙමනම් මෙවර පළාත් සභාවදී මහමැතිවරුන් වෙන්නේ කවුද කියන එක ඔබ මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දින නියම කරන තුරු මම ප්‍රකාශ කරන්නේ නැත්තේ යම් හේතුවක් මත. නමුත් එදා 2013 සැප්තැම්බර් මාසේ පැවැත්වුණු 20 වෙනිදා පැවැත්වුණු ඒ පළාත් සභාවේදී මම වයඹ පළාත ගත්තොත් වයඹේ මහමැති වෙන්නේ දයාසිරි ජයසේකර මහත්මයා කියලා මම ප්‍රකාශ කරා. ඒ විතරක් නෙවෙයි. ඔහුගේ ජන්මපත්‍රය ප්‍රසිද්ධියටපත් කළා. ඔහු ලබා ගන්න ඡන්ද සංඛ්‍යාව පවා කිව්වා. ඔබට මතකද මෙන්න මේ පත්තරේ මෙහි තියෙනවා ලක්ෂ 2කට පිට 30 අංකයෙන්ම අවසන් වන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න 30 අංකයකින් අවසන් වන ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න දයාසිරි ජයසේකර වයඹ මහමැති බවට ස්ථිරයි සහතිකයි කියලා මම දැන් සඳහන් කරනවා. ඒ වගේම සෑම ප්‍රදේශයකම එහෙම ප්‍රකාශ කරා. එහෙමනම් වයඹට කවුද මෙවර මහමැතිවරයා වශයෙන් ඉන්නේ? මහමැති වෙන්නේ කවුද කියන එක ඔබට මම කියන්න සූදානම්. රැඳී ඉන්න අපිත් එක්ක මම කියනවා වයඹ ප්‍රදේශයේ මහමැතිවරයා වශයෙන් තරඟ කරන්නේ ජයග්‍රහණය කරන්නේ කවුද කියන ඒක මම ඔබට ඉක්මනින්ම කියනවා. ඒ ජයග්‍රහණය පිළිබඳව ඒ දැන අපිත් එක්ක රැඳී ඉන්න මේ නාලිකාව සමග එතකොට ඔබට පුළුවන් ඒ දැනගන්න. ඒ වගේම බොහෝ අය අහන දෙයක් තමයි ආරක්ෂක මංජුසාව පිළිබඳව. ආරක්ෂක මංජුසාව කියන්නේ හදිහුණියන් නැති කරන එකක් නෙවෙයි. ඒකෙන් කරන්නේ දෝෂ නැති කරන එක. වාස්තු දෝෂ ඉවත් කරගන්න එකත් අපහසු නමුත් අස්වහ කටවා හෝවහ අඬවෙන්ඩියා දෝෂ යක්ෂ ප්‍රේත භූත පිසාච කුම්භාණ්ඩ ආදී දෝෂ නැති කර ගැනීම සඳහා තමයි එයා නිවසකට ආරක්ෂක මංජුසාවක් සකස් කරන්නේ. ඒ මංජුසාව සකස් කරන්නේ ඒ නිවසේ ඉන්න ප්‍රධානියා එහෙම නැත්නම් ගෘහ මූලිකයාගේ ජන්මපත්‍රයට අනුව. ඒ නිසා ඔබට පුළුවන් මෙහි දිස්වන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දීලා අපේ කාර්යාලයෙන් ඒ නිලධාරීන්ගෙන් ඔබට විස්තර ලබා ගන්න. ප්‍රධාන ගෘහ මූලිකයාගේ කේන්දරය අපි බලලා ඒ කේන්ද්‍රය අනුව තමයි සකස් කරන්නේ. ඒතකොට කේන්දරේ අනුව ඔහුට තිබෙන්නා වූ අපල උපද්‍රව හා ඔහුට තිබෙන්නා වූ කරදර ඉදිරියේ ඔහුගේ ජයග්‍රහණ පිළිබඳව පැහැදිලි විස්තරයක් සටහන් කරලා ඒ සටහන අපි ඔවුන්ට ලබා දෙනවා. ඔබේ නිවසට මේ මංසාව ගෙන ඇවිත් දෙනවා. එල්ලන්න තියෙන ආකාරය පිළිබඳවත්
ඒ මංසාව බිනිවසට ලැබුණට පස්සේ අපි විශේෂයෙන්ම දුරකථනයෙන් දැනුම් දෙනවා. හොඳයි එhmenan අපි මේ මහ ඇමතුවරුන් කවුරුන්ද කියන එක දැන ගැනීම සඳහා අපිත් එක්ක රැඳී ඉන්න ඔබට ජය වේවා වාසනාව වේවා.